අද වීඩියෝ එකේදී අපි කතා කරමු කිසිම ගෙවීමක් කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් විදිහේ AI video generator tools 4ක් ගැන විස්තර. ඔයා මේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා හිටියොත් ඔයා Google Gemini එක තුල Pro plan එකක් පාවිච්චි කරන කෙනෙක් නම් මේ Pro plan එක පාවිච්චි කරලා ඔයා දවසකට හදාගන්න වීඩියෝ ක්ලිප් කිහිපයකට අමතරව තවත් වීඩියෝ ක්ලිප් 10ක් හදාගන්න පුළුවන් විදිහේ Pro tip එකක් ගැනත් වීඩියෝ එක අවසානයේදී මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ගැන වීඩියෝ එකේ ඉස්සරහට යනකොට අපි කතා කරමු. ඊට කලින් මට ඔයාලට මතක් කරන්න තියෙන කාරණේ තමයි ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක ඔබලා අපිව subscribe කරන්න. ඒ වගේම තමයි ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා notification all දාගෙන තියාගත්තොත් මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් විදිහටත් ගෙන්ව ගන්න පුළුවන්කම තියෙනවා. අද වීඩියෝ එකේදී මම කතා කරන video generator tools ගැන කතා කරන්න කලින් මම ඔයාලට මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි අද වීඩියෝ එකේදී මම කතා කරන සමහරක් video generator tools පාවිච්චි කරලා ඔයාලට unlimited video clip හදාගන්න පුළුවන්කම තියෙනවා. තවත් සමහරක් video generator tools පාවිච්චි කරලා ඔයාලට limited video clip සංඛ්‍යාවක්, ඒ කියන්නේ දිනකට video clip 5ක් 10ක් අතර වගේ ප්‍රමාණයක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කළා ගොඩක් කාලයකට පස්සේ නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙලා තියෙනවා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි අපි මේ වගේ AI tools වලට පුරුදු වුණාට පස්සේ කාලයත් එක්ක ඒගොල්ලෝ free plan එකේ තියෙන features ටිකෙන් ටික අඩු කරලා අපිව paid plan එකකට අරගෙන යන්න බලනවා. ඉතින් අන්න ඒ නිසා සමහර විට ඔයා මේ වීඩියෝ එක බලන්නේ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කළා ගොඩක් කාලයකට පස්සේ නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන්ම අපි යමු අද වීඩියෝ එකේදී මම මේ කතා කරන video generator tools 4 මොනවද කියන එක ගැන බලන්න. මම අද වීඩියෝ එකේදී පළවෙනියටම කතා කරන්නේ මෙන්න මේ Veer කියන AI tool එක ගැන. ඉතින් ඔයාලට Google එක තුල Veer කියලා search කරලා මේ video generator tool එකට එහෙමත් නැත්නම් මේ AI tool එකට එන්න පුළුවන්කම තියෙනවා. ඔයා මේකට ආවට පස්සේ ඔයා පාවිච්චි කරන email address එකක් පාවිච්චි කරලා මේ තුල account එකක් create කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට මේ AI tool එක පාවිච්චි කරලා video එකක් generate කරගන්න විතරක් නෙමෙයි text එකක් දීලා image එකක් generate කරගන්න, ඊට පස්සේ image එකක් reference image එකක් විදියට දීලා තවත් image එකක් generate කරගන්න වගේම image එකක් දීලා video එකක් generate කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ image to video කියන තැන click කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ page එකක් view කරගන්න පුළුවන්කම තියෙනවා. මේ page එකට ආවට පස්සේ අපිට මෙතන දැක ගන්න පුළුවන් generate video from image කියලා තියෙනවා. මෙතන අපි click කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ page එකක් view කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ video generator tool එක පාවිච්චි කරලා video එකක් generate කරගෙන බලමු මේකේ තියෙන quality එක මොන වගේද කියලා. මේකේ තියෙන quality එක paid AI tool එකකට වඩා වැඩිද, එහා සමානයිද, එහෙමත් නැත්නම් ඊට වඩා අඩුයිද කියලා අපි බලමු. මම මෙන්න මේ upload your image කියන තැන click එකක් දාගෙන මෙන්න මේ වගේ image එකක් මෙතෙන්ට upload කරගන්නවා. මෙතන අපිට පුළුවන්කම තියෙනවා image එකට අදාළව basic image prompt එකක් දෙන්න සහ camera prompt එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ වගේ icon එකක් තියෙනවා. මේ icon එක උඩ අපි මේ විදිහට click කරාට පස්සේ මෙයා automaticallyම අපි මෙතෙන්ට upload කරපු image එකට ගැලපෙන විදිහේ prompt එකක් generate කරලා දෙනවා. ඉතින් මම මෙතනදී මගේම කියලා prompt එකක් ලියාගන්න යන්නේ නැහැ. මම මෙයාට කියලාම මේ විදිහට prompt එකක් ලියාගෙන මේ prompt එක තමයි මෙතෙන්දී පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙතන පහළට එනකොට අපිට මෙන්න මේ විදිහට video format එක වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය විදිහට frame rate එක වෙනස් කරගන්නත් පුළුවන්කම තියෙනවා. අනිකුත් මෙතන තියෙන setting අපිට වෙනස් කරගන්න පුළුවන් කමක් නැහැ free plan එකේදී. ඊට පස්සේ මෙතන පහළට එනකොට අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා video model එක විදිහට pro model එක සහ max model එක අපිට free plan එකේදී පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ quality model එක විතරයි. ඉතින් අපිට free plan එකේදී පාවිච්චි කරන්න පුළුවන් මේ features ටික පාවිච්චි කරලා අපි video එකක් generate කරගෙන බලමු. අපිට මෙයා මොන වගේ video clip එකක්ද කොයිතරම් හොඳ video clip එකක්ද මෙතෙන්දී generate කරලා දෙන්නේ කියලා. මම මේ generate කියන තැන click කරාට පස්සේ මෙන්න මේ විදිහට මෙයා මගේ video clip එක generate කරන්න පටන් ගන්නවා. ඉතින් අපි මෙයාට පොඩි කාලයක් දීලා බලමු මේ කාලය අවසානයේදී මෙයා මට මොන වගේ video clip එකක්ද generate කරලා දෙන්නේ කියලා. ඉතින් තප්පර කිහිපයක් ඇතුළත මෙයා මට මෙන්න මේ වගේ video clip එකක් generate කරලා දීලා තිනවා. දැන් මේ video clip එක දිහා බැලුවට පස්සේ අපිට දැක ගන්න පුළුවන් මේකේ ටිකක් blur ගතියක් තියෙනවා, lighting වල ප්‍රශ්න තියෙනවා, ඒ වගේම තමයි detail මදිකමක් තියෙනවා කියලා අපිට බැලුමට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ paid AI tool එකකින් අපි හදාගන්න වීඩියෝ එකක් තරම් මේ වීඩියෝ එක quality නැහැ කියලා අපිට තේරෙනවා. හැබැයි මේ video generator tool එක පාවිච්චි කරලා අපිට unlimited video clip කිසිම ගෙවීමක් කරන්නේ නැතුව හදාගන්න පුළුවන්කම තියෙන නිසා අපේ video generation වැඩවලට මේ video generator tool එක අපිට ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ නිසා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ free AI video generator tool list එකට මෙන්න මේ video generator tool එක මේ AI tool එකත් එකතු කරලා තියාගන්න.
ඉතින් මේක තමයි අද වීඩියෝ එකේදී අපි කතා කරපු පළවෙනි AI video generator tool එක. free AI video generator tool එක. අපි දැන් කතා කරමු අද වීඩියෝ එකේදී කතා කරන දෙවන video generator tool එක මොකක්ද කියන එක ගැන. මම අද වීඩියෝ එකේදී දෙවෙනියට කතා කරන AI tool එක තමයි Meta AI කියලා කියන්නේ. ඔයාලට Google එකට ඇවිල්ලා Meta AI කියලා search කළා මේ AI tool එකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් Meta AI එක පාවිච්චි කරලා ඔයාලට වීඩියෝ එකක් හදාගන්න විතරක් නෙමෙයි. අපි Google Gemini එක පාවිච්චි කරන විදිහට එහෙමත් නැත්නම් ChatGPT එක පාවිච්චි කරන විදිහට දෙයක් සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න, ඊට පස්සේ images generate කරගන්න වගේම videos generate කරගන්න වගේ දේවල් වලට ඔයාලට මේ Meta AI එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. Meta AI එකට ඇවිල්ලා ඔයා මෙන්න මේ vibes කියන තැන ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Meta AI එක පාවිච්චි කරලා මේ වෙනකොටත් කට්ටිය හදාගත්ත වීඩියෝ ක්ලිප් කිහිපයක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට Meta AI එක පාවිච්චි කරලා වීඩියෝ එකක් හදාගන්න නම් කරන්න තියෙන්නේ මෙන්න මේ create කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ මේ පහළ තියෙන chat box එක තුල මේ ධන ලකුණ උඩ ක්ලික් කරලා ඔයාලට reference image එකක් එකතු කරන්න අවශ්‍යයි නම් ඒ image එක මෙතෙන්ට එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන click එකක් දාගෙන video කියන තැන click කරලා දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාගේ වීඩියෝ එකට අදාළ prompt එක type කරලා animate කියන තැන click කරාට පස්සේ මෙයා ඔයා වෙනුවෙන් ඔයාට අවශ්‍ය කරන වීඩියෝ එක generate කරන්න පටන් ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම මේ Meta AI එක පාවිච්චි කරලා හදාගත්ත වීඩියෝ එකක්. දැන් මේ වීඩියෝ එක දිහා බැලුවට පස්සේ අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා අපි අර කලින් කතා කරපු වීර් කියන වීඩියෝ ජෙනරේටර් tool එකේදී අපි හදාගත්ත වීඩියෝ එකකට වඩා ගොඩක් හොඳ quality වීඩියෝ එකක් අපිට මේ Meta AI එක පාවිච්චි කරලා හදාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපිට Meta AI එක පාවිච්චි කරලා paid AI tool එකකින් අපි හදාගන්න වීඩියෝ එකක් තරම්ම quality වීඩියෝ එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ Meta AI එක පාවිච්චි කරනකොට මම දැකපු ලොකුම අඩුපාඩුව තමයි අපි Meta AI එක පාවිච්චි කරලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නකොට අපිට වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න යන කාලය ටිකක් වැඩි. සමහර විට ඒ වෙනුවෙන් ඔයාලට විනාඩි 5ක් විනාඩි 10ක් සමහර විට ඊටත් වඩා වැඩි වෙලාවක් ගත වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා Meta AI එක පාවිච්චි කරනකොට දවසේ විවිධ අවස්ථාවන් වලදී මේකෙන් ඔයාලට වීඩියෝ ජෙනරේට් කරන්න try කරලා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සමහර විට මේක පාවිච්චි කරලා වීඩියෝස් ජෙනරේට් කරන පිරිස අඩු වෙලාවන් වලදී ඔයාලට ඉතාමත්ම ඉක්මනින් මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කොහොම වුණත් ඔයාලට Meta AI එක පාවිච්චි කරලා කිසිම ගෙවීමක් කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම free මේ වගේ AI වීඩියෝ ක්ලිප් හදාගන්න පුළුවන්කම තියෙන නිසා ඔයාගේ free AI video tool list එකට මෙන්න මේ Meta AI කියන video generator tool එක Meta AI කියන tool එක ඔයාලට එකතු කරලා තියාගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කතා කරමු අද වීඩියෝ එකේදී කතා කරන තුන්වන වීඩියෝ ජෙනරේටර් tool එක ගැන. මම අද වීඩියෝ එකේදී තුන්වෙනියට කතා කරන්නේ Luma Lab කියන මෙන්න මේ වීඩියෝ ජෙනරේටර් tool එක ගැන. මේ වීඩියෝ ජෙනරේටර් tool එක ගැන කතා කරනකොට මේක පාවිච්චි කරලා අපිට ගොඩක් හොඳ quality videos හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂත්වය අපිට start frame එකට එක image එකක් සහ end frame එකට එක image එකක් දීලා වීඩියෝ clip generate කරගැනීමේ පහසුවත් මේ video generator tool එක තුලදී අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි අර කලින් කතා කරපු video generator tools දෙකේදීම අපිට ඒ පහසුකම තිබුණේ නැහැ. ඒ වගේම තමයි මේ video generator tool එක පාවිච්චි කරනකොට මම දැකපු අවාසි සහගත දේවල් තමයි අපි මේක පාවිච්චි කරලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නකොට මේකේ background music අපිට එකතු කරලා දෙන්නේ නැහැ වගේම මේගොල්ලන්ගේ watermark එකකුත් එකතු කරලා දෙනවා. ඉතින් මේ දේවල් තමයි මම මේක පාවිච්චි කරනකොට දැකපු අවාසි සහගත දේවල්. ඉතින් දැන් අපි බලමු කොහොමද Luma Lab එක පාවිච්චි කරලා අපි වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කියන එක ගැන. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ධන ලකුණ උඩ ක්ලික් එකක් දාගන්න. මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන්කම තියෙනවා key frame කියලා තියෙනවා. මෙතන ක්ලික් කරාට පස්සේ මම අර මුලින් කියපු විදිහට start frame එකේදී එක image එකකුත් end image එක විදිහට end frame එකේදී තවත් image එකකුත් ඔයාලට මෙතෙන්ට එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මෙන්න මේ start frame කියන තැන click එකක් දාගෙන මෙන්න මේ වගේ image එකක් මෙතෙන්ට upload කරගන්නවා. මම මේ විදිහට මගේ image එක upload කරගෙන මෙන්න මේ වගේ prompt එකක් මෙතන type කරගන්නවා. මේ විදිහට මගේ prompt එක type කළා මෙන්න මේ send කියන තැන click කරාට පස්සේ මෙන්න මේ විදිහට මෙයා මගේ වීඩියෝ එක ජෙනරේට් කරන්න පටන් ගන්නවා. ඉතින් අපි මෙයාට පොඩි වෙලාවක් දීලා බලමු මේ කාලය ඇතුළත මෙයා මට මොන වගේ වීඩියෝ එකක්ද මෙතෙන්දි ජෙනරේට් කරලා දෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. තප්පර කිහිපයක් ඇතුළත මෙයා මට මෙන්න මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක ගොඩක් හොඳ ඩීටේල් විස්තර සහිත quality video clip එකක් තමයි අපිට generate කරලා දීලා තියෙන්නේ. හැබැයි මේ video clip එකේ මම අර මුලින් කියපු විදිහට අපිට background music එකක් මෙයා එකතු කරලා දීලා නැහැ. ඒ වගේම තමයි මෙතන අපිට Luma Lab කියන watermark එක එකතු කරලා තමයි මෙයා මේ video එක generate කරලා දීලා තියෙන්නේ. ඉතින් අපිට මේක පාවිච්චි කරලා free video generate කරගන්න පුළුවන්කම තියෙන නිසා මේ විදිහට අපිට videos generate කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි මේවා edit කරගන්නකොට අපිට මේ watermark එක එක්ක අපිට blur කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක screen එකෙන් ඉවතට යන විදිහට
වීඩියෝ එක ස්කල් අප් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් අපේ ලෝගෝ එකක් ලාංඡනයක් වගේ දෙයක් තියෙනවා නම් මේක වැහෙන විදිහට අපිට මේක එඩිට් කරනකොට අපේ ලාංඡනය එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව අපිට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් වගේ දේවල් එකතු කරගෙන තමයි අපේ වීඩියෝ එක එඩිට් කරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම වුණත් දැන් මේ Luma Lab එක පාවිච්චි කරලා අපිට මේ වගේ ගොඩක් හොඳ වීඩියෝ ක්ලිප් හදාගන්න පුළුවන්කම තියෙන නිසා ඔයාලට මේකත් ඔයාගේ ෆ්‍රී වීඩියෝ ජෙනරේටර් ටූල් ලිස්ට් එකට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේක පාවිච්චි කරලා දිනකට අන්ලිමිටඩ් වීඩියෝ ක්ලිප් සංඛ්‍යාවක් ජෙනරේට් කරගන්න පුළුවන් කමක් නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් වීඩියෝ ක්ලිප් 8ත් 10ත් අතර වගේ ප්‍රමාණයක් තමයි නිර්මාණය කරගන්න ජෙනරේට් කරගන්න පුළුවන්කම තියෙන්නේ. හතරවෙනියට අපි කතා කරමු ගොඩක් කට්ටිය මේ වෙනකොටත් දන්න AI tool එකක් ගැන. ඒ තමයි Elon Muskගේ Grok කියන AI tool එක. ඉතින් ඔයාලට Google එක තුල Grok AI කියලා search කරලා මේ Grok එකට එන්න පුළුවන්කම තියෙනවා. Grok එක පාවිච්චි කරලා ඔයාලට වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න විතරක් නෙමෙයි. ඔයා ChatGPT එක පාවිච්චි කරන විදිහට, Gemini එක පාවිච්චි කරන විදිහට දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න, දේවල් සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න වගේම ඉමේජ් ජෙනරේට් කරගන්න, වීඩියෝ ජෙනරේට් කරගන්න මේ වගේ ගොඩක් දේවල් වලට ඔයාලට මේ Grok එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඔයා මේ Grok එකට ඇවිල්ලා මෙන්න මේ Imagine කියන තැනට ගියාට පස්සේ මේ වෙනකොටත් Grok එක පාවිච්චි කරලා ජෙනරේට් කරපු වීඩියෝ ක්ලිප් කිහිපයක් sample වීඩියෝ විදිහට ඔයාලට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට Grok එක පාවිච්චි කරලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න අවශ්‍යයි නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ක්ලික් එකක් දාගෙන මෙන්න මේ වීඩියෝ කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන වීඩියෝ ඩියුරේෂන් එක අපිට ෆ්‍රී ප්ලෑන් එකේදී වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි රෙසලූෂන් එකත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඔයාලට වීඩියෝ එක පෝර්ට්‍රේට්ද ඕන කරන්නේ එහෙමත් නැත්නම් ලෑන්ඩ්ස්කේප්ද ඕන කරන්නේ කියලා ඒක ඔයාලට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ධන ලකුණු උඩ ක්ලික් එකක් දාගෙන මෙන්න මේ animate image කියන තැන ක්ලික් කරලා මේ විදිහට ඔයාලට අවශ්‍ය කරන image එක මෙතෙන්ට browse කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපි image එක browse කරලා දුන්නාට පස්සේ මෙයා automaticallyම අපේ image එකට ගැලපෙන විදිහේ වීඩියෝ එකක් මෙන්න මේ විදිහට generate කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට අමතරව අපිට අවශ්‍යයි නම් අපේ වීඩියෝ එකට අවශ්‍ය කරන prompt එකක් මෙන්න මේ විදිහට මෙතන type කරලා send කියන තැන ක්ලික් එකක් දාගත්තට පස්සේ මේ විදිහට අපේ prompt එකට අදාළව වීඩියෝ එකක් generate කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේ විදිහට මෙයා automaticallyම මට generate කරලා දෙන්නේ මොන වගේ වීඩියෝ ක්ලිප් එකක්ද ඒ වගේම තමයි මගේ prompt එකට අදාළව මට generate කරලා දෙන්නේ මොන වගේ වීඩියෝ ක්ලිප් එකක්ද කියලා. මුලින්ම මේ තියෙන්නේ මෙයා මට automatically generate කරලා දීපු වීඩියෝ ක්ලිප් එක. ඉතින් මේ වීඩියෝ එක දිහා බැලුවට පස්සේ අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා ගොඩක් හොඳ detail තියෙන quality වීඩියෝ ක්ලිප් එකක්. අපි අර කලින් කතා කරපු වීඩියෝ ජෙනරේටර් tool වලට වඩා ගොඩක් හොඳ quality වීඩියෝ එකක් මෙයා මට මේ විදිහට generate කරලා දීලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ දෙවන වීඩියෝ ක්ලිප් එක. ඒ කියන්නේ මම අර prompt එකක් දීලා හදාගත්ත වීඩියෝ ක්ලිප් එක. මේ වීඩියෝ ක්ලිප් එකත් ගොඩක් හොඳ quality details සහිත වීඩියෝ ක්ලිප් එකක් මේ විදිහට මෙයා මට ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් අපි අර කලින් කතා කරපු වීඩියෝ ජෙනරේටර් tools තුනටම වඩා ගොඩක් හොඳ වීඩියෝ ක්ලිප් කිසිම ගෙවීමක් කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ෆ්‍රී ජෙනරේට් කරගන්න ඔයාලට මෙන්න මේ Grok AI එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි Grok AI එක පාවිච්චි කරලා ඔයාලට දිනකට unlimited වීඩියෝ ක්ලිප් සංඛ්‍යාවක් ජෙනරේට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි සමහර විට ඔයා මේක පාවිච්චි කරලා වීඩියෝ ක්ලිප් ජෙනරේට් කරගන්නකොට සමහර විට ලිමිට් වීමක් සිද්ධ වෙන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ විදිහට ලිමිට් වීමක් සිද්ධ වුණත් ඊළඟ දවසේ ඔයාලට ආපහු ඇවිල්ලා තවත් වීඩියෝ ක්ලිප් මේක පාවිච්චි කරලා කිසිම ගෙවීමක් කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ෆ්‍රී හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මෙන්න මේ Grok AI කියලා කියන්නේ ඔයාලට ෆ්‍රී වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන් ලිස්ට් එකේ ඔයාගේ ෆ්‍රී වීඩියෝ ජෙනරේටර් ටූල් ලිස්ට් එකේ ඉහළින්ම තියාගන්න පුළුවන් වීඩියෝ ජෙනරේටර් ටූල් එකක්. මොකද මේක පාවිච්චි කරලා අපිට ගොඩක් හොඳ ගොඩක් quality වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් මෙන්න මේ වීඩියෝ ජෙනරේටර් ටූල්ස් 4 ගැන තමයි මම අද මේ වීඩියෝ එකේදී ඔයත් එක්ක කතා කරන්නේ. ඒ වගේම තමයි වීඩියෝ එක පටන් ගන්නකොට මම ඔයාලට කිව්වා ඔයා Google Gemini එක තුල Pro plan එකක් පාවිච්චි කරන කෙනෙක් නම් Google Gemini එකේ Pro plan එක පාවිච්චි කළා ඔයා දවසකට හදාගන්න වීඩියෝ ක්ලිප් කිහිපයකට අමතරව තවත් වීඩියෝ ක්ලිප් 10ක් හදාගන්න පුළුවන් විදිහේ Pro tip එකක් මම ඔයාලට දෙනවා කියලා වීඩියෝ එක අවසානයේදී. ඉතින් ඒකට දැන් තමයි වෙලාව. ඉතින් සාමාන්‍යයෙන් දැන් ඔයා Google Gemini එක තුල Pro plan එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට Google Gemini එක තුලින් දවසකට වීඩියෝ ක්ලිප් 3ක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව Google Flow එක පාවිච්චි කරලා ඔයාලට වීඩියෝස් හදාගන්න ඒගොල්ලෝ ක්‍රෙඩිට් 1000ක ප්‍රමාණයක් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ ටික පාවිච්චි කරලා තමයි අපි Google Gemini එක තුල Pro plan එකක් පාවිච්චි කරනවා නම් වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඔයා Google Gemini එක තුල Pro plan එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලට තවත් දිනකට වීඩියෝ ක්ලිප් 10ක් ජෙනරේට් කරගන්න පුළුවන් විදිහේ ක්‍රමයක් තියෙනවා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට යන්න Google එකට ගිහිල්ලා Google Doc කියලා search කරලා Google Doc එකට යන්න. මේ විදිහට Google Doc එකට ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයා මේ වෙනකොටත් Google Gemini එක තුල Pro plan එකක් buy කරලා තියෙන Gmail account එකට මේ විදිහට log වෙන්න. මේ විදිහට log වෙලා
ඔයා මෙන්න මේ ඉහළ තියෙන ඉරි කැලි තුනක් තියෙන අයිකන් එකට මේ විදිහට ක්ලික් කරන්න. මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාට දැක ගන්න පුළුවන්කම තියෙනවා හතරවෙනියට width කියලා තියෙනවා. මෙතන ක්ලික් එකක් දාගන්න. එතකොට ඔයාට මෙන්න මේ වගේ page එකක් view කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ page එකේ උඩම ඔයාට දැක ගන්න පුළුවන්කම තියෙනවා start new video කියලා තැනක් තියෙනවා. මෙතන ක්ලික් එකක් දාගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ page එකකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ page එකට ආවට පස්සේ ඔයාට මෙතන දැක ගන්න පුළුවන් ඉහළම තියෙනවා view කියලා. මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මෙතන පාවිච්චි කරලා පුළුවන්කම තියෙනවා Google Veo 3.1 fast කියන මොඩල් එක පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය කරන විදිහේ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතන ක්ලික් එකක් දාගෙන අර අපි කලින් පාවිච්චි කරපු ඉමේජ් එකම මේ විදිහට මෙතෙන්ට එකතු කරගන්නවා. ඊට පස්සේ මගේ වීඩියෝ එකට අවශ්‍ය කරන prompt එකත් මම මෙන්න මේ විදිහට මෙතන type කරගන්නවා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය විදිහට මෙතන ඔයාට අවශ්‍ය කරන්නේ landscape ද portrait ද කියලා select කරලා දෙන්නත් පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ generate කියන තැන click කරන එක. මේ විදිහට අපි මෙතන click කරාට පස්සේ මෙන්න මේ විදිහට මෙයා අපේ වීඩියෝ එක generate කරන්න පටන් ගන්නවා. ඉතින් අපිට මෙතනදී වීඩියෝ එකක් generate කරගන්නකොට avatar වීඩියෝ එකක් generate කරගන්න, ඊට පස්සේ voice cover එකක් කරගන්න, image generate කරගන්න මේ වගේ ගොඩක් දේවල් වලට අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා මෙතෙන්ට ආවට පස්සේ මේ දේවල් සම්බන්ධව ඔයාට try කරලා බලන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට විනාඩියක වගේ කාලයක් ඇතුළත මෙයාට මේ වගේ වීඩියෝ එකක් generate කරලා දුන්නා. දැන් අපි මේ වීඩියෝ එක මේ විදිහට view කරගෙන බැලුවොත් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා ගොඩක් හොඳ වීඩියෝ clip එකක් මෙයා මගේ prompt එකට අදාළ විදිහට මේ විදිහට generate කරලා දීලා තිනවා. ඉතින් ඔන්න ඒ විදිහට ඔයාට මේ Google Bits එක පාවිච්චි කරලා මෙතනට ඇවිල්ලා ඔයා Google Gemini එක තුල Pro plan එකක් buy කරලා තියෙන කෙනෙක් නම් ඔයා Pro plan එක පාවිච්චි කරලා දවසකට හදාගන්න වීඩියෝ ක්ලිප් කිහිපයකට අමතරව තවත් වීඩියෝ ක්ලිප් 10ක් දිනකට ඔයාට මෙතන පාවිච්චි කරලා හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතනවා ඔයා Google Gemini එක තුල Pro plan එකක් buy කරලා තියෙන කෙනෙක් නම් මේ ගැන නොදැන හිටියනම් මේ ගැන දැනගත්ත එක අනිවාර්යෙන්ම ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද ඔයාට ඉස්සරහට ඔයාගේ වීඩියෝ ජෙනරේෂන් වැඩවලදී මෙතෙන්ට ඇවිල්ලා තවත් වීඩියෝ ක්ලිප් දිනකට තවත් වැඩි වීඩියෝ ක්ලිප් ප්‍රමාණයක් ජෙනරේට් කරගන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් අපි වීඩියෝ එකේ මුලින් කතා කරපු වීඩියෝ ජෙනරේටර් tools 4 පාවිච්චි කරලා ඔයාට කිසිම ගෙවීමක් කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම free videos ජෙනරේට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වීඩියෝ ජෙනරේටර් tools 4ෙන් අපි කතා කරපු Luma Lab එක සහ Grok AI එක පාවිච්චි කරලා අපිට ගොඩක් quality video clip generate කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ඔයා Google Gemini එක තුල Pro plan එකක් buy කරලා තියෙන කෙනෙක් නම් ඔයා Google Gemini එක තුල පාවිච්චි කරන Pro plan එකෙන් ඔයා දිනකට generate කරගන්න video clip කිහිපයකට අමතරව තවත් video clip කිහිපයක් මෙන්න මේ Google Bits එක පාවිච්චි කරලා ඔයාට හදාගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ටික තමයි මට අද මේ වීඩියෝ එකේදී ඔයත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේදී ඔයා වැදගත් සහ අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ? මේ හැම දෙයක්ම පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් කියලා මතක් කරන ගමන්ම මම මේ වීඩියෝ එකෙන් සමගන යන්නම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමුන බලාපොරොත්තු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.